හායි කොහොමද ඔයාලට මම හිතාගෙන ඉන්නවා මේ දවස් කීපෙදිම බබාට මං හදපු කෑම දුන්න කෑම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මම හිතුවා උදේට සරල කෑමක් හදාගන්න. ඉතින් මං ඒකට බබාට පාන් පිටි දෙකක් ටෝස්ට් කරලා බිත්තරයක් එකතු කරලා තමා මේ කෑම එක හදාගත්තේ. සාමාන්‍යයෙන් ඉතින් සමහර බබාලා ඉන්නවා තුන් වේලම කිසිම කරදරයක් නොකර බත් කන. හැබැයි ඉතින් මගේ පපා සාමාන්‍යයෙන් දවසකට එක වේලක් වගේ තමයි බත් කන්නේ. ඒකත් හරිම අකමැත්තෙන් අදිමදි කරලා තමයි බත් ටික නම් කන්නේ. ඉතින් ඒ නිසා එයා ගොඩක්ම කැමති පාන් ටෝස්ට් වලට, එහෙම නැත්නම් පැස්ටා, නූඩල්ස් ඒ වගේ දේවල් වලට. ඉතින් ඒ නිසා තමයි මම බබාට උදේට රැට ටිකක් විශේෂයෙන් මොනවා හරි හදාගන්නේ. අපි කෑම කනවා. හැබැයි ඉතින් සමහර වෙලාවල් වලට මං එයාට උදේට රැට විශේෂ කරලා කෑම ටිකක් හදාගන්නවා. ඉතින් මේ බටර් එක තාම ටිකක් මෙල්ට් වෙලා මදි. මොකද මට ටිකක් වේලස්සනින් මේක එළියෙන් තියාගන්න අමතක වුණා. ඉතින් මම පාන් පිටි වල බටර් අතුරලා ඒ ටික ටෝස්ට් කරගෙන පෑන් එකේ දාලා ඊට පස්සේ බිත්තරයක් බැදගත්තා. මේ කෑම එක තව ටිකක් හෙල්දි වෙන්න මම මේකට pumpkin seeds ටිකක්, එතකොට raisins ටිකක්, ඒ වගේ දේවල් කීපයකුත් එකතු කරගත්තා. ඉතින් උදේවරුේ ස්නැක් ටයිම් එකට මම බබාට කෙසෙල් ගෙඩියක් එක්ක ගස් ලැබු තීරුවක් තමා දුන්නේ. බබා කෙසෙල් කන්න අකමැත්තක් නැහැ. හැබැයි ගස් ලැබු කන්න වැඩි කැමති නැහැ. ඒ වුණාට මම ඉතින් ඒ දේවලුත් චුට්ට හරි කැවෙන්න ඕනේ නිසා දෙකම එකට මිශ්‍ර කරලා දුන්නා. දවල්ට මම එයාගේ බත් එක්ක කන්න මුරුංගා කොළ වලින් මුරුංගා සම්බෝලයක් හදාගත්තා. මගේ චූටි හෙල්පත් ඇවිල්ලා මට ඉතින් අද හෙල්ප් කරන්න. මුරුංගා කියලා කියන්නේ පොඩි බබාලට ගොඩාක් ගුණ කෑමක්. ඉතින් එයාට මම චූටි කාලේ ඉඳලම මුරුංගා දුන්නා පවුඩර් වගේ හදාගෙන. දැනටත් මම මේ විදිහට සම්බෝල හදලා දෙනවා. මේකට ලුණු කෑල්ලක්, එතකොට දෙහි ටිකක්, පොල් ටිකක්, කහ ටිකක්, ලුණු ටිකක් මේ ඔක්කොම අනාගෙන ඊට පස්සේ මම මේක ලිපේ තියලා මදගින්දරේ රත් කරගෙන තෙල් චූට්ටක් කැමති නම් දාගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේක ලිපෙන් බාලා මේක හොඳට නිවුනට පස්සේ මම මේකට දෙහි ටිකක් එකතු කරගන්නවා. දෙහි ටිකක් එකතු කරගන්න එකෙන් මේකට හොඳ රසයක් අරගන්න පුළුවන්. ඉතින් හවස් වරුවේයාට ගෙදර තිබුණ වරකා වගේක් ඒකට අපි කන ගමම්ම ලුණු ගම්බිරිස් අතගාලා පුතාටත් ඒකෙන් කෑලි දෙකක් දුන්නා. ඉතින් එයා හරිම ආසයි වරකා කන්න. රෑට මම බබාට හදාගත්තේ පැස්ටා. බිත්තරයක් එකතු කරලා හදාගත්ත පැස්ටා වලට ගෙදර හදාගත්ත සොසේජස් කරලක් බැදලා එකතු කරලා තමයි අද බබාට බබාගේ රෑ කෑම එකට දුන්නේ. ඉතින් මේ වගේම හෙටත් මම වීඩියෝ එකක් අරගෙන එන්නම් බබාට හදපු කෑම, බබාට දුන්න දේවල්. ඉතින් මට හිතෙනවා ඒකෙන් අම්මලාටත්
පොඩි හරි අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම thank you so much. එහෙනම් අදට ගිහින් එන්නම්.